අපි දැන් කරන්න යන්නේ 13 එක අභ්‍යාසයේ 5 වෙනි ප්‍රශ්නය. මේකෙදි අපිට වගුවක් දීලා තියෙනවා. පළවෙනි වගුව අපිට දීලා තියෙනවා ග්‍රෑම් වලින්. පළවෙනි වගුවේ පළවෙනි තීරුව දීලා තියෙනවා ග්‍රෑම් වලින්. දෙවෙනි තීරුව දීලා තියෙනවා ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින්. තුන්වෙනි තීරුව දීලා තියෙනවා අපිට මිලිග්‍රෑම් වලින්. හරි, ඔන්න උදාහරණයක් දීලා තියෙනවා 1.4 ග්‍රෑම් කියලා. ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් ලියනකොට 1 ග්‍රෑම් 400යි මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් වලින් ලියනවා නම් 1400යි මිලිග්‍රෑම් කියලා දීලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේදී දීලා තියෙනවා 3.65 ග්‍රෑම් කියලා. මේකෙදි අපි මුලින්ම මිලිග්‍රෑම් වලට හරව ගන්නවා 3.65. 3.65 ගුණ කරනවා 1000න්. 1යි 2යි 3යි. එතකොට එන්නේ මෙතෙන් ළඟට බිඳුවක් දා ගන්නවා 3650ක් එනවා. ඒ මොනවද එන්නේ? මිලිග්‍රෑම්. 3650යි මිලිග්‍රෑම්. දැන් මේ 3650න් 1000 සීමාවෙන් අපි කඩා ගන්නවා. එතකොට මොකක්ද දෙන්නේ? 3ක් එනවා ග්‍රෑම් වලට, 650ක් එනවා මිලිග්‍රෑම් වලට. හරි නේද? ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙනවා 5.005 ග්‍රෑම් කියලා. මේකෙදිත් අපි කරන්නේ මොකද්ද? 5.005 ගුණ කරනවා 1000න්. 1යි 2යි 3යි. 0.3ක් පිටිපස්සට යනවා. 5005 කියලා එනවා මිලිග්‍රෑම් ප්‍රමාණය. හරි. දැන් මේකේ 1000 සීමාව කඩා ගත්තට පස්සේ ග්‍රෑම් 5ක් එනවා. මිලිග්‍රෑම් කීයක් දෙන්නේ? 0.05ක්. ඒ කියන්නේ 5යි මිලිග්‍රෑම් තමයි එන්නේ උත්තරේට. 0.05 ලියන්නත් පුළුවන්. ඕනනම් 5යි මිලිග්‍රෑම් කියලා ලියන්න. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. ග්‍රෑම් 1යි 975යි මිලිග්‍රෑම් කියලා. දැන් අපි මෙතෙන්දි මිලිග්‍රෑම් ප්‍රමාණය ලියාගත්තනේ ග්‍රෑම් වලට, ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලට. අන්න ඒ විදිහටම තමයි. දැන් 5005 තමයි 5යි මිලිග්‍රෑම් 5ක් උනේ. ඒ කියන්නේ දශම ස්ථාන 3ක් මෙහාට ඇවිල්ලා. ඒ වගේ මෙතෙන්දී ග්‍රෑම් 1යි ඒ කියන්නේ 1000ක් වෙනවා. ග්‍රෑම් 1000ක්. ඒකට එකතු වෙනවා 975ක්. එතකොට 1975යි මිලිග්‍රෑම් වෙනවා. 1975යි මිලිග්‍රෑම් වෙනවා. හරි. දැන් කොහොමද ග්‍රෑම් වලින් විතරක් උත්තරේ ලියන්නේ? ග්‍රෑම් වලින් විතරක් ගත්තාම මේක බෙදා ගන්න ඕනි 1975 1000න්. ඒ බෙදුවට පස්සේ දශම දෙක 1යි 2යි 3ක් ඉස්සරහට එනවා. ඒ කියන්නේ 1.9යි 7යි 5යි ග්‍රෑම් කියලා උත්තරය අපිට ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේ විදිහටම තමයි. 5යි ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් කියලා. ඔන්න අපි මේ කලින් හදපු ප්‍රශ්නයම තමයි ආපහු දීලා තියෙන්නේ. දැන් කොහොමද මේක හදාගන්නේ? මිලිග්‍රෑම් වලට. ග්‍රෑම් 5 අපි මිලිග්‍රෑම් කරගන්නවා. කීයද එතකොට? 5 වැඩි කිරීම 1000. 5000යි. ඒකට එකතු කරනවා මේ මිලිග්‍රෑම් 5. එතකොට කීයද? 5005යි
මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් වල අගය ගත්ත 5005යි මිලිග්‍රෑම්. ඊට පස්සේ දැන් දශම ග්‍රෑම් වලින් තියන්න කියනවනේ උත්තරේ. එතකොට මොකද කියන්නේ? 1000න් මේ 5005 කියන එක බෙදනවා. එතකොට දශම ස්ථාන පිටිපස්සෙම කෙලවරේ ඉඳන් දශම ස්ථාන 1යි 2යි 3ක් ඉස්සරහට එනවා. එතකොට කීයද එන්නේ? 5005 කියන එක 5යි දශම 0.05යි ග්‍රෑම් කියලා එනවා. මෙන්න මේ තීරු දෙකම බලන්න එකම වගේ උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ දීලා තියෙනවා 6007යි මිලිග්‍රෑම් කියලා. 6007යි මිලිග්‍රෑම් කියලා. දැන් මේක අපි ග්‍රෑම් කීයක් තියෙනවද? මෙන්න මෙතන දශම ස්ථාන තියන්නේ නැහැ. පොඩි කමාවක් දාගන්න 1000 සීමාව මාක් කරගන්න. එතකොට ග්‍රෑම් 6ක් එනවා. මිලිග්‍රෑම් නම් 7ක් එනවා. හරි නේද? ඊට පස්සේ ඒක ග්‍රෑම් කරන්න නම් මෙතන කමාවෙන් මාක් කරපු තැන තියාගන්න ඕනි දශම තිත. 6යි දශම 0.07යි ග්‍රෑම් කියලා උත්තරේ ගන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ තියෙනවා 12යි 535යි මිලිග්‍රෑම් කියලා දීලා. මේකෙදී අපි 1000 සීමාව මාක් කරගන්නවා මෙහෙම කමාවක් දාලා. එතකොට 12ක් ග්‍රෑම් අනිවාර්යෙන් තියෙනවා. මිලිග්‍රෑම් කීයද? 535යි. හරි. දැන් මේක ග්‍රෑම් විදිහට ලියනවා නම් මෙන්න මේ 1000 සීමාව මාක් කරපු දැනින් දශම තිත තියලා 12.5යි 3යි 5යි ග්‍රෑම් කියලා අපිට ලියා ගන්න පුළුවන්.